ආයුබෝවන් අදත් ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා විශුද්ධි යෝගා YouTube channel එකට. ඔන්න ඉතින් අද tarot reading එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ටිකක් වෙනස් විදිහක එකක්. අපි එක දිගටම ආදරය සම්බන්ධව කතා කළානේ. ඉතින් මට හිතුණා අද පොඩි වෙනසක් කරන්න. අද reading එකෙන් අපි කතා කරනවා ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න ඔයාට සුදුසු ඔයාට ගැළපෙන මාර්ගය මොකක්ද කියන එක ගැන. ඉතින් මේ දේ පිළිබඳව බලන්න තමයි අද අපි හදන්නේ. වෙනදා වගේම ෆයිල්ස් 3ක් තියෙනවා. ඔයාලට හිතට දැනෙන ඔයගොල්ලෝ කැමති ෆයිල් එකක් තෝරගන්න පුළුවන්. පළවෙනි ෆයිල් එක මේ විශ්ව වජ්‍රයත් එක්ක තියෙන රුද්‍රාක්ෂ මාලේ පළවෙනි ෆයිල් එක. දෙවෙනි ෆයිල් එක amethyst crystal pendant එකක් තියෙනවා. තුන්වෙනි ෆයිල් එක tiger eye pendant එක. ඔයාට හිතට දැනෙන ෆයිල් එක ඔයා තෝරගන්නකෝ. ටිකක් හිතන්න ඔයාට මේ රීඩින් එකෙන් හරියටම තමන්ට ගැළපෙන තමන්ගේ සාර්ථකත්වයට යන්න තමන්ට ගැළපෙන මාර්ගය පෙන්වන්න කියලා හිතලා කැමති ෆයිල් එකක් තෝරගන්නකෝ. වෙලාව ඕනනම් වීඩියෝ එක පෝස් කරන්න පුළුවන්. මම එහෙනම් රීඩින් එකට යන්න. අපි බලමු ෆයිල් නම්බර් 1. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න ඔයාට සුදුසු ගැළපෙන මාර්ගය මොකක්ද කියලා. හරි. ෆයිල් නම්බර් 1. මේ ෆයිල් එක දිහා බැලුවහම මට මුලින්ම කියන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. ඔයා යම් කෙනෙක් යටතේ කොහොම හරි කෙනෙක් යටතේ වැඩ කරන්න වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාට හරි අමාරුයි තව කෙනෙක් යටතේ වැඩ කරගෙන යන්න. ඔයා තනි පුද්ගලයෙක් විදිහට තනි ශක්තියකින් වැඩ කරගෙන යන කෙනෙක්. එහෙම ශක්තියක් තමයි යෝගාව තියෙන්නේ. මෙන්න මේ ෆයිල් එකේ පේන විදිහට මේක තෝරගත්තු ඔයාට ඇත්තටම ගොඩාක්ම ගැළපෙන්නේ ව්‍යාපාරාංශය. තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒ කියන්නේ ඔයාම මූලික වෙලා ඔයාගේ මහන්සියෙන් ගොඩනගාගෙන කරගෙන යන ඔයාගේම බිස්නස් එකක් ආරම්භ කරන එක හරිම හොඳයි කියලා මට මේ ෆයිල් එක දැක්කහම නම් පේනවා. මොකද ඒ හැකියාව ඔයා ගාව තියෙනවා. ලීඩර්ෂිප් එකක්. ඒ කියන්නේ ලීඩර් කෙනෙක් ගාව තියෙන ඕන ගුණාංග ඔයා ගාව තියෙනවා කියන එක මට මේ ෆයිල් එකෙන් පෙන්නනවා. ඔයා මේ වෙනකොට බිස්නස් එකක් ඔයාගේම ව්‍යාපාරයක් පටන් අරගෙන නම් ඉන්නේ. මෙතන තව පණිවිඩයක් පෙන්නනවා. ඒ බිස්නස් එක ඊළඟ ස්ටෙප් එකට අරගෙන යන්න දැන් කාලේ හරි කියන එක. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔයා හිතන්නකෝ ඔයා මේ එක පරාසයක් ඇතුලේ විතරයි තාම බිස්නස් එක කරගෙන යන්නේ කියලා. ඔයාට එතන එක ස්ටෙප් එක ඔයා දැන් ඉන්න තැනින් තව ස්ටෙප් එකක් තියන්න ඒ ශක්තිය මේ විශ්වයෙන් ඒ ශක්තිය එලයින් වෙලා කියලා කියන පණිවිඩේ මේ රීඩින් එකෙන් මට පෙන්නනවා. ඒ කියන්නේ මේ වෙනකොට ඔයා හිතන්නකෝ මේ රට ඇතුලේ විතරයි ඔයාගේ බිස්නස් එක ව්‍යාප්ත කරලා තියෙන්නේ කියලා ඔයා කරගෙන යන්නේ කියලා. මේ රටින් එහාට උනත් ගෙනියන්න පුළුවන් ශක්තිය ඔයාට තියෙනවා. ඒ ශක්තිය ඒ විශ්වයෙන් ඔයාට ඒ ශක්තිය
ඒ සාර්ථකත්වයට යන්න ඕන ශක්තිය මේ වෙනකොට පෙළ ගැහිලා තියෙන්නේ. ඔයා ඒ ශක්තියට ඇතුල් වෙන එක තමයි දැන් කරන්න තියෙන ඔයාගේ පැත්තෙන් කරන්න තියෙන දේ. ඒ වගේම තමයි මම ඔයාට දේවල් ටිකක් කියන්නම්. ඔයා ඇත්තටම ඔයාට ටිකක් අපහසුයි ඒ කියන්නේ තව පිරිසක් එක්ක වැඩ කරගෙන යන්න. මොකද ඔයාගේ තියෙන අදහස් එක්ක ඔයාට ඇත්තටම තනි පුද්ගලයෙක් විදිහට තමයි වැඩ කරගෙන යන එක සාර්ථකයි කියලා පෙන්වන්නේ. ඔයාගේ සාර්ථකත්වය හරි හැමින් ගොඩ නැගෙන එකක්. හැබැයි හරි ස්ථිරයි. ඒක ගැන බය වෙන්න එපා. ජීවිතයේ දේවල් හැමින් අචීව් කරන්න ඒ කියන්නේ ඔයා ළඟා කරගන්නකොට ඒ දේවල් හරි හැමින් නම් වෙන්නේ. ඒක ගැන පසුතැවෙන්න එපා. මොකද හරි ස්ථාවර පදනමක් මත තමයි මේ දේවල් වාගේ ගොඩ නැගින්නේ. ලේසියෙන් කඩාගෙන වැටෙන තත්වයක් ඒකේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ තියෙන ප්ලෑන්ස් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න දේවල් කායිකවත් ෂෙයා කරගන්න යන්න එපා. ගොඩාක්ම විශ්වාසවන්ත කෙනෙක්ට කිව්වොත් ඇරෙන්න ඒ දේවල් වලට ඔයා යනකම් ඒ දේවල් රහසක් විදියට තියාගන්න. ඒ වගේම ඉස්සරහදී තීරණ ගන්නකොට ඔයා දැන් හිතන්නකෝ දැන් ඔයා තාම ඔයාගෙම කියලා දෙයක් පටන් අරගෙන නැහැ කියලා. නමුත් මට මෙතන ගොඩාක් පැහැදිලිව පෙන්නනවා ඒ විදිහට තනියෙන් දෙයක් පටන් ගන්න පුළුවන් ලොකු ශක්තියක් තියෙන පුද්ගලයෙක් තමයි ඔයා කියන එක. ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න නම් ඔයා තව කෙනෙක් යටතේ වැඩ කරනවට වඩා ඇත්තටම සාර්ථක ඔයාගෙම කියලා දෙයක් පටන් ගන්න එක. ඔන්න ඕක තමයි සරලවම කිව්වොත් මට රීඩින් එකෙන් පෙන්වන්නේ. ඉතින් ඒ වගේම ඔයාට මොකද දන්නවද? ඔයාට මේකේ මේ එනර්ජි එක මට මේ පෙන්නන එනර්ජි එක ගෝල් එකක් ගත්තොත් තමන්ගේ ජීවිතේ අරමුණක් ගත්තොත් ඒක වෙනුවෙන් ගොඩක් කැප වෙලා වැඩ කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. එන්නේ ඒ නිසා තමයි මම කියන්නේ තව කෙනෙක් යටතේ නැත්තම් හවුලේ දෙයක් කරනවට වඩා ඔයාට හැකියාව තියෙන්නේ තනියෙන් දෙයක් ගොඩනගා ගන්න එක කියලා. ඔයා තනි වෙනවට බය කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා ඔයාගේ ඒ ශක්තිය ඔයා තුළ තියෙනවා. අනිත් එක තමයි ඔයා බිස්නස් එකක් පටන් ගත්තොත් සහ පටන් අරගෙන තියෙනවා නම් ඔයාටම තේරෙනවා ඇති ඔයාට චැලෙන්ජස් එනවා වැඩි. සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔයාට චැලෙන්ජස් එනවා වැඩි. ඔයා ඉස්සරහට පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒ දෙත් මතකේ තියාගන්න ඔයාට ගොඩක් චැලෙන්ජස් එන්න පුළුවන්. ඔයාට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙයි. ඒ බය වෙන්න එපා. ඔයාගේ growth එක, ඔයාගේ වර්ධනය සිද්ධ වෙන්නේ මේ challenges එක්ක තමයි. ඔයා මුහුණ දෙන අභියෝග එක්ක තමයි ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන ගමන ඉක්මන් වෙන්නේ. ඔයා දේවල් ඉගෙනගෙන හරි ඉක්මනට ස්ථාවරත්වයක් ඇතුව, හොඳ ස්ථාවරත්වයක් ඇතුව ගමනක් යන්න පුළුවන් කෙනෙක් තමයි ඔයා. හැබැයි හරි ටිකක් හැමින් ගමනක් තියෙන්නේ. මම කලිනුත් කිව්වා ඒක ගැන දුක් වෙන්න එපා පොඩ්ඩක්වත්. අපි හැමෝගෙම ජීවිත එක වගේ නෙමෙයි. අපේ හැමෝගෙම ගමන එක වගේ නෙමෙයි. තව කෙනෙක් හරි ඉක්මනට ගමනක් ගිහිල්ලා එක තැනකදී හරි ඉක්මනට කඩාගෙන වැටෙන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ ඉක්මනින් දේවල් වලට යනවට වඩා හොඳ ස්ථාවරත්වයක් ඇතුව හැමින් යන ගමන හරිම ඒක හරි හොඳයි. ඒකේ හොඳ එනර්ජි එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ සාර්ථකත්වයට යන ගමනේදී ඔයාගේ එනර්ජි එක කොහොමද තියෙන්න ඕන, ඔයාට මොන වගේ ගමනක්ද සුදුසු කියන එක අද මට රීඩින් එකෙන් පෙන්නන්නේ. ඔය විදිහට තමයි. හරි. ෆයිල් නම්බර් 1. එහෙනම් මම හිතනවා ඔයාට ගැළපෙන පණිවිඩයක් රීඩින් එකෙන් හම්බෙන්න ඇති කියලා. අදට මම ඔයාගේ රීඩින් එක මෙතනින් මේ විදිහට ඉවර කරනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ෆයිල් නම්බර් 1 ඔයාට සුබ දවසක්. හරි.
අපි එහෙනම් යමු ෆයිල් නම්බර් 2 ඇමතිස්ට් ක්‍රිස්ටල් එක තෝරගත්තු ඔයාගේ රීඩින් එක බලන්න. ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න ඔයාට සුදුසු ඔයාට ගැළපෙන මාර්ගය මොකක්ද කියලා අපි එහෙනම් බලමු. ෆයිල් නම්බර් 2 මේ වෙනකොට ඔයාගේ ගමන් මාර්ගය ඔයාගේ පාත් එක ගැන ඔයාට ටිකක් අස්ථීර ගතියක් දැනෙනවා වෙන්න පුළුවන්. ඔයාට නිකන් එක තැනක හිර වෙලා ඉන්න ගතියක්. මොකද්ද ඉස්සරහට කරන්නේ කියලා තීරණය කරගන්න බැරිව ඉන්න ස්වභාවයක් දැනෙනවා වෙන්න පුළුවන්. తాවකාලිකව එක තැනක ඔයා හිර වෙලා ඉන්නේ කියන එක ඔයාට ටිකක් දැනෙනවා මේ දවස්වල. එහෙම තමයි මට රීඩින් එකේ මුලින්ම පෙන්නන්නේ. හැබැයි ඒක හිතන්න එපා එච්චර. මොකද ඔයා හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් තියෙන කෙනෙක්. ඔයාට හොඳට කතන හැකියාව තියෙනවා. හොඳට ඔයාටම ආවේනික වෙච්ච නිර්මාණශීලී හැකියාවකුත් ඔයාට තියෙනවා. මේ දෙකම එකතු වෙච්ච දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ කතන හැකියාවයි ඔයාගේ නිර්මාණශීලීත්වය දෙකම එකට එකතු කරලා ඔයාට අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ඊටාම සාර්ථක තැනකට යනවා කියන එක මට රීඩින් එකෙන් පෙන්නනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකො ඔයාට තව කෙනෙක්ව මොටිවේට් කරන්න. තව කෙනෙක්ව මොටිවේට් කරන්න ඔයාට ඒ කෙනාට උදව් කරන්න පුළුවන්. ඕනම කෙනෙක් මානසිකව වැටලා ඉන්නවා නම් ඒ කෙනාව නැගිටවන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. ඒ වැටලා ඉන්න තැනින් නැගිටින්න එයාට උදව් කරන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. මට මේ විදිහේ එනර්ජි එකක් මෙතන පෙන්නනවා. මේ හැකියාව ඔයාට past life එකේ ඉඳලා මෙන හැකියාවක්. ඔයාට ප්‍රශ්න ඔයා ලෝකේ දකින්නේ සහ ඔයාට ප්‍රශ්න පේන්නේ. ප්‍රශ්න කියන දේවල් ඔයාට පේන්නේ සාමාන්‍ය කෙනෙක්ට ඒ දේවල් පේන විදිහට නෙමෙයි. ඔයා නිතරම රාමුවෙන් පිට හිතන කෙනෙක්. ඔයාට දේවල් පේන්නේ හැමෝටම පේන විදිහට නෙමෙයි. ඒ හින්දා තමයි ඕනම කෙනෙක් ඔයාට ඇවිල්ලා ප්‍රශ්නයක් කිව්වොත් හරි ඕනම තැනක ප්‍රශ්නයක් දැක්කොත් හරි ඒකට වෙනම උත්තරයක් ඔයා තුළ නිර්මාණය වෙනවා. ඉතින් බහුතරයකට පේන්නේ නැති කෝණකින් ඔයාට දේවල් පේන්න ගන්නවා. ඉතින් මෙන්න මේ දේවල් වලින් ඔයාට පුළුවන් තව කෙනෙක්ට උදව් කරන්න. ඇත්තටම මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් තුල තියෙන එනර්ජි එකක් තමයි මට මෙතන පෙන්වන්නේ. ඔයා එහෙම කරන කෙනෙක් නම් එහෙම හැකියාවක් ඔයාට තියෙනවා කියලා නිකන් තේරෙනවා නම් දැනෙනවා නම් ඒ සම්බන්ධව මාර්ගය හදාගන්න බලන්න. මොකද ඔයාට ඇත්තටම ගැලපෙනවා එන්නේ කියන මාර්ගය. ඔයා මේක බලන ඔයා law of attraction විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕන. මොකද ඔයාට හැමතිස්සෙම ඔයා ටිකක් ධනාත්මකව හිතන කෙනෙක්. ඔයා නෙගටිව් දේවල් ගැන ඉච්චර හිතන කෙනෙක් නෙමෙයි. ඔයාගේ එනර්ජි එක හැදිලා තියෙන්නම මොන ප්‍රශ්නේ ආවත් తాවකාලිකව ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න ආවට පස්සේ ඔය වැටෙන්න උනත් පුළුවන්. ඒ වුණාට හරි ඉක්මනට නැගිටින චරිතයක් ඔය. මොකද හරි ඉක්මනට ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් එනර්ජි එකක් ඔයාට තියෙනවා. උත්තර එනවා ඉබේටම. මම අර කිව්වනේ ඔයාගේ past life එකෙන් ගේන හැකියාවක් ඔයාට තියෙනවා. තව අයට උදව් කරන එක සම්බන්ධව ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් ආවොත් උනොත් ඒ දේ හරි ඉක්මනින් විසඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මට ඇත්තටම මේ ඔයාගේ මෙන්න මේ කියන ස්කිල් මම වාට ස්කිල්ස් දෙකක් කිව්වනේ. ඔයාට හොඳට කතා කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිව දෙයක් කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සහ හරි නිර්මාණශීලී. ඒක ඔයාටම ආවේනික වෙච්ච
පැෂන් එකක් ඔයාට තියෙනවා. මෙන්න මේ දෙක එකට සම්බන්ධ කරලා ඔයාට අලුතින් දෙයක් කරන්න පුළුවන් නම්. මොකද මේ වෙනකොට ඇත්තටම අපිට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තියෙනවා. අපිට ඒ කියන්නේ මිනිස්සු අතරට අනික් අය අතරට ලං වෙන්න හරි ඉක්මනින් පුළුවන්. ඔයාට පුළුවන් නම් ඔයාගෙම දෙයක් මෙන්න මේ එනර්ජිස් දෙක එකතු කරලා ඔයාගෙම දෙයක් නිර්මාණය කළ මිනිසුන්ට යහපතක් වෙන විදිහට හොඳක් වෙන විදිහට දෙයක් කරන්න ඒක ඇත්තටම හරිම සාර්ථකයි. ඒ කියන්නේ ඔයාට ඒ දේ කරන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙන කෙනෙක්. මේ විදිහ එනර්ජි එකක් තමයි මට මෙන්න මේ ෆයිල් එකෙන් නම් පෙන්වන්නේ. ඒ වගේම ඔයාට එහෙම අදහසක් නැත්තම් ඒ කියන්නේ තනියෙන් දෙයක් කරන්න ඕනේ එහෙම තනි පුද්ගලයෙක් විදියට දෙයක් කරන්න ඕනේ කියන අදහස නැත්තම් ඔයාට ඔයාගේ ජීවිතයට යන සාර්ථක වෙන තව මාර්ග දෙක තුනක් මට රීඩින් එකෙන් පෙන්නනවා. ඔයා මේ සම්බන්ධව කැමැත්තක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ දේවල් උත්සාහ කරලා බලන්න. එකක් තමයි හමුදාව පොලිසිය ආරක්ෂක අංශ සම්බන්ධ රැකියාවක් කරන්න ආසාවෙන් ඉන්නවා. අනිත් දේ තමයි ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඔයා හදාරන්න ආසාවකින් ඉන්නවා. ඒ වගේම ක්‍රීඩාව සම්බන්ධව කෝච් කෙනෙක් විදිහට නැත්නම් ලයිෆ් කෝච් කෙනෙක් විදිහට වැඩ කරන්න ඔයා ආසාවෙන් ඉන්නවා නම් මේ රීඩින් එකෙන් මට කියනවා ඒ ශක්තිය ඔයාට තියෙනවා සහ ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න මේ මාර්ග තෝරගන්න පුළුවන් කියලා. හැබැයි මම ආයෙම කියනවා මට අර කලින් පෙනුනා වගේ ලොකු නිර්මාණශීලී හැකියාවක් තියෙන දේවල් අලුත් විදිහට දකින සහ මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙන කෙනෙක් තමයි මට මෙතනින් පෙන්වන්නේ. ඉතින් ඒ සම්බන්ධව ටිකක් හිතලා බලන්න. මුලින් දෙයක් පටන් ගන්නකොට කොහොමත් ටිකක් අමාරුයි. කඩාවැටීමුණත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි හරි ප්ලෑන් එකක් ඇතුව දෙයක් පටන් ගන්නවා නම් ගොඩාක් වාට හොඳයි ඒ සම්බන්ධ ඒ පැත්තෙන් හිතලා බලන එක. ඔන්න ඔය විදිහට තමයි ෆයිල් නම්බර් 2 ඔයාගේ රීඩින් එක මට පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට තමයි ෆයිල් නම්බර් 2 අද මට ඔයාගේ රීඩින් එක මේ විදිහට රීඩ් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ෆයිල් නම්බර් 2 ඇමතිස් ක්‍රිස්ටල් එක තෝරගත්තු ඔයාගේ රීඩින් එක මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඉතින් ඔයාටත් කියනවා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාටත් සුබ දවසක්. ෆයිල් නම්බර් 3 ටයිගයි පෙන්ඩන්ට් එක තෝරගත්තු ඔයාගේ රීඩින් එකට තමයි දැන් මේ අපි යන්න හදන්නේ. අපි බලමු ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඔයාට ගැළපෙනම ඔයාට සුදුසු මාර්ගය මොකක්ද කියලා. ෆයිල් නම්බර් 3 ඔයා මේක තෝරගත් ඔයා අනෙක් අය ගැන වගකීමෙන් වැඩ කරන්න පුළුවන්. පිරිස් පාලනය කරන්න පිරිස් පාලනයට හැකියාවක් හොඳ හැකියාවක් තියෙන කෙනෙක් කියලා මට මේ රීඩින් එක දැක්කහම කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයත් තනි පුද්ගලයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යන කෙනෙක්. ඒ කියන්නේ එහෙම තමයි ඔයාගේ එනර්ජි එක හැදිලා තියෙන්නේ. ඔයාට තව කෙනෙක් යටතේ වැඩ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ටිකක් හරි අමාරුයි ඔයාට තව කෙනෙක් යටතේ වැඩ කරන එක. ඔයාට තනියෙන් ගොඩනගෙන්න පුළුවන් ලොකු ශක්තියක් තියෙන කෙනෙක් ඔයා.
ඒ කියන්නේ එතන අහංකාරකමක්වත් ආඩම්බරකමක්වත් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔයාගේ ශක්තිය සාමාන්‍ය කෙනෙක්ට වඩා ටිකක් ඉහළ මට්ටමින් තියෙන්නේ. එහෙම වුණාම අපිට හරි අමාරුයි තව කෙනෙක් යටතේ වැඩ කරන්න. අපිට පිරිස් පාලන හැකියාව තියෙන කෙනෙක්ට හරි අමාරුයි තව කෙනෙක් යටතේ දෙයක් කරගෙන ඉස්සරහට යන්න. එහෙම ගියත් එහෙම ඉන්න අය ඉන්නවා. සමහර කර්ම ගෙවන කාලවල වල අපිට සිද්ධ වෙනවා අපේ එනර්ජි එක කොච්චර ලොකු එනර්ජි එකක් අපි තුල තිබ්බත් තව කෙනෙක් යටතේ එක තැනකට හිර වෙලා වැඩ කරගෙන යන්න වෙන අවස්ථා තියෙනවා. ඒක ඉතින් අර අපේ කර්ම ගෙවෙන විදිහත් එක්ක තමයි මේ දේ තීරණය වෙන්නේ. නමුත් ගොඩක් වෙලාවට එහෙම පුද්ගලයින්ට හරි අමාරුයි තැනක හිර වෙලා කෙනෙක් යටතේ ඒගොල්ලෝ ඒ අය කියන දේ අහගෙන වැඩ කරගෙන යන්න. මොකද අපේ තියෙන එනර්ජි එකනේ එළියට එන්නේ නිතරම. ඉතින් මෙන්න මේ වගේ ශක්තියක් තියෙන කෙනෙක් තමයි මේ ෆයිල් එක තෝරපු ඔයා. ඒ වගේම ඔයා තුල යම් ආධ්‍යාත්මික ශක්තියක් මට මෙතනින් පේනවා. ඔයා තුල යම් ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. ඔයා ආධ්‍යාත්මික පුහුණුවක ඉන්න කෙනෙක් වෙන්න ඕන. ආධ්‍යාත්මික දැනුම ඔයා තුල ඔයා ගාව තියෙනවා. මෙන්න මේ කියන දේ මම වාට පොඩි දෙයක් කියන්නම්. ෆයිල් නම්බර් 2 එක මට නිකන් මෙන්න මේ ෆයිල් එකට ෆයිල් නම්බර් 3 එකයි ෆයිල් නම්බර් 2 එකයි හරි සමාන එනර්ජි එකක් මට පෙන්වන්නේ. ඔයාට පුළුවන් ෆයිල් නම්බර් 2 එකත් ගිහිල්ලා බලන්න. ඒකෙත් ඔයාට ගන්න පුළුවන් පණිවිඩයක් තියෙයි කියලා මට හිතෙනවා. මොකද හරි සමානයි. මේ පෙන්වන එනර්ජි එක ඔයාටත් ලොකු හැකියාවක් තියෙන ලොකු කතන හැකියාවක් තියෙන කෙනෙක් ඔයා. ඔයාට තව කෙනෙක්ව පොළඹව ගන්න පුළුවන් විදිහට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්. වැරදි දෙයක් සම්බන්ධව නෙමෙයි. මම අර කලින් කිව්වා වගේ ලොකු ස්පිරිචුවල් එනර්ජි එකක් මට පෙන්වනවා. ඔයා තුල භාවනා පුහුණු වීම කරන හරි පිළිබඳව අධ්‍යයන කරන හරි නැත්නම් ආධ්‍යාත්මික දැනුම සොයන කෙනෙක් හරි මේ වෙනකොට යම් පුහුණුවක ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ දැන් ශක්තිය හැඩ ගැහිලා තියෙන්නේ මේ දේවල් අනිත් අය එක්ක ෂෙයා කරගන්න. අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඔයාගේ තුල තියෙන දැනුමින් අනිත් අයට උදව් කරන්න පුළුවන් වාතාවරණයක් දැන් ගොඩ නැගිලා තියෙන්නේ. මේ වෙනකොට ඒ ශක්තිය නිර්මාණය වෙලා තියෙනවා. එන්නේ එහෙම දෙයක් මට මේ රීඩින් එකෙන් පෙන්නනවා. මේ වෙනකන් ඔයා තනියම නම් ඔයාගේ වැඩ ටික කරගෙන ගියේ. තනි පුද්ගලයෙක් විදියට නම් එක තැනකට වෙලා නම් ඔයාගේ වැඩ ටික කරගෙන ගියේ. මේ රීඩින් එකෙන් මට කියනවා දැන් වෙලාව හරි ඔයාගේ දැනුම ඔයාට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඉස්සරහට අවිල්ල කරන්න. අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න. මට ගොඩක්ම මං කිව්වනේ මට මේක තන ස්පිරිචුවල් එනර්ජි එකක් පෙන්නනවා කියලා. ආධ්‍යාත්මික දැනුමක් ඔයා තුළ තියෙනවා නම් ඒ සම්බන්ධව ඒ පැත්තෙන් ඔයාට මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න දෙපාරක් හිතන්න එපා. ඔයාගේ ශක්තිය නිර්මාණය වෙලා තියෙන ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය ඉදිරි සාර්ථකත්වය තීරණය වෙන්නේ මෙන්න මේ ඔයා පටන් ගන්න මෙන්න මේ දේ අනුව. මම මේක ෆයිල් නම්බර් 2 එකටත් කිව්වා අපිට අනිත් අයට ලං වෙන්න දැන් ඕන තරම් ක්‍රමවේද හැදිලා තියෙනවා. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තියෙනවා. අපිට අනිත් අයට අපේ තියෙන නිවැරදි දැනුම නිවැරදි සමාජය වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන් දැනුම අනිත් අයට බෙදන්න අපිට ලං වෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් මේ දේවල් පාවිච්චි කරන්න. මේ දේවල් පාවිච්චි කරලා ඔයාගේ තියෙන අදහස් යහපත් අදහස් අනෙක් අයට ප්‍රයෝජනයක් වෙන දේවල් මේවා ලෝකෙට අරන් යන්න ඔයාට ලොකු හැකියාවක් තියෙනවා කියන එක සහ ඒකින් ඒ දේ තුලින් ඔයාගේ ජීවිතය ලොකු සාර්ථකත්වයකට යනවා කියන එක මට රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම මේක බලන ඔයාට ඒ විදිහ අදහසක් නැත්තම් ඒ කියන්නේ හිතන්නකෝ ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් කියලා.
ඔයාට ගොඩාක් සුදුසුයි නීතිය සම්බන්ධව ඉගෙන ගන්නවා නම්. නීතිය පැත්තෙන් ඉගෙනීම් කටයුතු කරන්න ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. නිකන් එහෙම අයිඩියා එකක් තිබ්බනම් මම ඉස්සරහට නීතිය සම්බන්ධව හදාරනවද කියලා ඔයාට නිකන් තීරණයක් ගන්න බැරි ස්වභාවයක් තිබ්බනම් මේ රීඩින් එකෙන් ඒකට පැහැදිලි උත්තරයක් හම්බ වෙනවා. ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ පැත්තෙන් ඔයාගේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්න පුළුවන් කියන එක. ඔන්න ඔය විදිහට. ඔව්. මෙන්න මේ ටික තමයි ෆයිල් නම්බර් 3. මට ඔයාගේ රීඩින් එකෙන් පෙන්නන්නේ අර මම කලින් කිව්වා වගේ පොඩ්ඩක් බලන්න ෆයිල් නම්බර් 2 එකත් ගිහිල්ලා මට හිතෙනවා ඔයාට ගැලපෙන උත්තරයක් එතනක් තියෙයි කියලා. මොකද මේ එනර්ජිස් දෙක හරි සමානයි. මේ ෆයිල්ස් දෙකේම තිබ්බ මට දැනුණ එනර්ජිස් දෙක හරි සමානයි. ඔයා දැන් ඔයා ඉන්න රාමුවෙන් ඔයා මේ තාක් කාලයක් හිටපු රාමුවෙන් එළියට යන වෙලාව හරි අනිත් අය එක්ක ඔයාගේ අදහස් බෙදාගෙන අනිත් අයටත් යහපතක් වෙන දෙයක් කරන්න සහ ඒ තුලින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාට මේ වෙනකොට ඒ ශක්තියින් ඒ කියන්නේ විශ්වයෙන් ඒ ආශිර්වාදය මේ වෙනකොට ලැබිලා තියෙනවා කියන එක මේ රීඩින් එකෙන් මට පෙන්නනවා. හරි. ෆයිල් නම්බර් 2. එහෙනම් අදට ඔයාගේ රීඩින් එකෙනොත් මට එන්නේ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ඔයාගේ රීඩින් එක මේ විදිහට අවසන් වෙනවා. ෆයිල් නම්බර් 3 ඔයාටත් සුබ දවසක්. හරි. මෙන්න මේ විදිහට අද අපේ රීඩින් එක මේ විදිහට අවසන් වෙනවා. හරිම පොසිටිව් එනර්ජි එකක් තිබ්බේ මට සම්පූර්ණ රීඩින් එක පුරාවටම. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ ලැබුණු පණිවිඩ කොහොමද ඔයගලන්ගේ ජීවිතේ සාර්ථකත්වයට හරවගන්නේ. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ දේ පිළිබඳව පොඩ්ඩක් හොඳට හිතලා බලන්න. එහෙනම් අද අපේ රීඩින් එක මේ විදිහට අවසන් වෙනවා. ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න ඒ අවශ්‍ය ශක්තිය, ධෛර්යය, විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.